නම් සකස් කරන්න. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ගන්න ඕනේ අඩි 5ක් වගේ. ඊට පස්සේ අපි අඩි 5 ලකුණු කරගෙන එතනින් උඩ හරිය කපාන්නේ. ලකුණු කරගෙන ඒ ගන්න තියාගන්න. මේක අපි ඊයකට හැටියට බැඳ ගන්න අවශ්‍ය නිසා ඒ ටික ඕනේ අපිට. ඒ හින්දා අපි කපන්නේ අනිත් ලිය ඒ කියන්නේ දෙක විතර යම් කරන්නේ. අනිත් ලිය අඩි 5න් කපා ගන්නතර කමක් නෑ ප්‍රශ්නයක් නෑ ඒක. මොකද අනිත් මේ ආකාරයට බැඳ ගන්න ඕනේ. ඒ හින්දා අපි ඒක කැපුවත් අඩි 5න් ප්‍රශ්නයක් නෑ. අපි අඩි 5න් මම කිව්වනේ කපන්නේ කියලා ඒක තමයි ලක්ෂයක් ඉන්නවා. ඊට පස්සේ අපි මේ ලකුණු කරගත්තු ලී දෙක විතරක් අරගෙන උඩින් බැඳ ගන්න. මේ අපි මේ බැඳලා තියෙන රූපය මේනයි මේක හොඳට වලට බැඳ ගන්න. මොකද මේක එළවෙන්න බෑ. ඒ හතරේ බැඳගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අර අඩි 5 ලකුණු කරගත්තු විදිහේ අඩි 5 විතර කපාගත්ත ලියක් විදිහ මම මේ දෙක ලකුණු කරලා තින්නා විතර බැඳලා ඒ ලකුණු කරගත්තු ලිය මේක අපි ඉස්සලා හදාගන්න සම්පාද ත්‍රිකෝණය. ඒක මේ අංශක 60 ත්‍රිකෝණයක් වගේ වෙන්නේ. එන්න මෙතන අංශක 60යි අංශක 60 අංශක 60යි වගේ වෙන්න ත්‍රිකෝණයක් වෙන්න අපි අර මේ අඩි 5 මෙතන ලකුණු කරගත්තාම ඔය තේරෙනවා. මෙතන මෙතන අඩි 5යි මෙතන අඩි 5යි මේක අතර මම කෝ අඩි 5යි කපාගන්න. ඒකට සම්පාද ත්‍රිකෝණය මේක වැරද්ද නෙවෙයි. ඊට පස්සේ අපි මේක ටික ටික උත්තරන උඩට එන්න ඕනේ මේක. අනිත් පැත්තේ ඒකත් අපි කපන්න කලින් මම කියන්නේ සම්පූර්ණ අපි කපන්න කලින් මේ දී දෙකේ ඒකේ අනිත් ලකුණු කරගන්න. ඊට පස්සේ ලකුණු කරගන්න මේක අර ටික ටික ඉස්සගෙන ආපුවාම මෙතන කෝණේ තාංශයටයි මෙතන කෝණේ තාංශයටයි මෙතන තාංශයකට වෙන්නත් ඕනේ. එතකොට අර යටින් අපි ඒක බැලන්ස් කරලා තිබුණේ. ඒ හින්දා දින දෙකකට ප්‍රශ්නයක් වුණා. අපි ඒ හින්දා ඒක කියලා ඔසවගෙන ආලා හරි මැද්දෙන් ලකුණු කරගත්තා. ඊට පස්සේ මම කිව්වේ ඒ තමයි මේ පෙන්නදින් අපි කරන විදිය මේ මායි සර්වර් ඇත්තටම තරුද කට්ටිය අපි ගොඩ මං කරනවා එහෙම. ඒකට දැන් අපි එතකොට මේකෙන් ඒ දාමෙන් 70ක් විතර අපි කරලා ඉවරයි. එතකොට මේ මේක සම්පූර්ණයෙන්ම අපි අර එයාපුර හැටියට අරගෙන බැලන්ස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ රූප මේක දැන් අපිට කියලා දුන්න මේ ඉතල ගියට. මේකෙන් මේ අපි බඳිනවා කට්ටිය අපි එක දෙලා නිර්මාණය කරලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක මේ වැදගත්ම හරියක් මේ ළඹේ එල්ලගන්න එක. ඒ කියන්නේ මේක බැලන්ස් කරගන්න ඇත්තටම මේක තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේකේ. ඒකට අපි සිහින් සම්පූර්ණයක් වුණේ අපිට ඒ විදිහට සම්පූර්ණයක් දුන්නේ නැහැ. හින්දා අපි මේ නූල පාවිච්චි කරේ. එතනම ඊටසේ මේ නූල මේ ඒ අපුඩ හැඩයට හරහාට තියෙන ලියට වඩා පල්ලෙහාට අරගෙන මේක හරි බැලන්ස් දෙක තියාගන්න. ඒ කියන්නේ මේක දෙපාරක් විතර ලකුණු කරගෙන අපි දැන් මේ ලකුණු කරලා තියෙන්නේ මෙතනත් ඇත්තටම හරියට බැලන්ස් නෑ වගේ තමයි මට පේන්නේ. මේක කොටස් දෙකකට වෙන් කරගෙන ඒත් දැන් හරි මැද තමයි අපි මේකේ අර තීන් තන්තෝ විදිහට ගන්න. ඇත්තටම වල් පේනවා. ඉතින් මේ අපි ලකුණු කරලා තියෙනවා මෙතන මේ කොටස් තුන වෙන වෙනම අරගෙන හරි මැද්දේ තව එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ අපි මේක පාවිච්චි කරන්නේ ඇත්තටම ඉලවන්ස මෙතනත් ඒ සමානුසක් තියෙන්නේ මෙතනත් ඒ සමානුසක් තියෙන්නේ. ඒකට අපි දන්නවා දැන් මේ එහෙම සමෝච්ච ස්ථාන ලකුණු කරගන්න. ඊට පස්සේ අපි එහෙම මාරු කර තනින් තන හොය ගෙනියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒකට ඊට පස්සේ සමෝච්ච රේඛාව ලකුණු කරගන්නවා. අපිට එක සමානුසක් ඊට පස්සේ පාර්ශ්ව පාදිනාම කරන්න ගල්ලඩි වගේ ඒවා භාවිත කරනවා. වගා කරනකොට බැලන්ස් කරගන්න පුළුවන්. ඒ වගේ වට තමයි මේ උපකරණ පාවිච්චි කරන. ඇත්තට මේක අපිට පහසෙන් ගොවියෙක් වුණත් හදාගන්න පුළුවන්. නැත්නම් තව මේ වගේ උපකරණ තියෙන ඒවා මිල අධිකයි. ගොවියෙක්ට පහසෙන් හදාගන්න සමෝච්ච රේඛාව ලකුණු කරගන්න පුළුවන්. එකක් තමයි මේ ඒ රාමුව.